ඔබ පරාජය පිළිගන්නවද? මම හැමදාම අසාර්ථකයි. අත ගහන කිසිම දෙයක් හරියන්නේ නැහැ. හැම තිස්සෙම දැනෙන්නේ පරාජය වෙනවා වගේ. මේ වගේ සිතුවිලි ඔබට ඇවිල්ලා තියෙනවද? කෙටියෙන්ම කිව්වොත් පරාජිතයෙක් කියලා හිතලා තියෙනවද? එහෙනම් ඔබ ඉන්නේ වෙනස් වෙන්නම ඕන මොහොතක. වෙනස් වෙන්නම ඕන තැනක. අපිට නිවසේදී දැකලා පුරුදු පුංචි සතෙක් තමයි මකුණා. මිලිමීටර් 0.1කටත් වඩා පොඩි පුංචි මොලයකට හිමිකම් කියන මකුණා කවදාවත් පරදින්න කැමති නැහැ. ඔබ කවදා හරි දැකලා ඇති මකුණෙක් මකුණු දැලක් වියන්න, එහෙම නැත්නම් මකුණු දැලක් නිර්මාණය කරන්න කොච්චර වෙහසක් දරනවද කියලා. ගොඩක් වෙලාවට නිර්මාණය කරන දැල විවිධ හේතු නිසා කැඩෙනවා, විනාශ වෙනවා. හේතු අතරින්නේ නැහැ. මකුණුගේ අරමුණ ශක්තිමත්, ඒ වගේම නිර්මාණශීලී, ආක්‍රමණශීලී දැලක් නිර්මාණය කරලා උගේ ගොදුර අල්ලගන්න එක. මකුණේ අභියෝගය කොහොම හරි ජය ගන්නවා. අරමුණ වෙනුවෙන් තියෙන උත්සාහය අතාරින්නෙම නැහැ. කොහොම හරි ජය ගන්නවා. අපි සත්ත්ව ලෝකෙත් අපොඩ්ඩක් ඈත් වෙලා බලමු. ඔබ අහලා තියෙනවද නික් විජියස් ගැන? 1982 වසරේ නික් උපදින ඕස්ට්‍රේලියාවේ. විශේෂ තත්ත්වයක් යටතේ ඔහු උපතින්ම දෑත් දෙපා අහිමි කෙනෙක්. නික්ගේ මේ අසාමාන්‍ය පෙනුම නිසා කුඩා කාලේ ඉඳන්ම සමාජයේ විශාල ගැටලුවලට මුහුණ දෙනවා. අභියෝග වලට මුහුණ දෙනවා. සාපේක්ෂව කුඩා ශරීරයකට උරුමකම් කියන නික්ට තියෙන විශාල හදවතක්. උසස් අධ්‍යාපනය ලබන නික් තම ජීවිතය ලබාගත්තු පන්නරය අන් අය සමග බෙදාගෙන ලොවක් ආදරය කරන අභිප්‍රේරකයෙක් වෙනවා. එහෙම නැත්නම් මොටිවේටර් කෙනෙක් වෙනවා. ඔහු සාමාන්‍යයෙන් අනිත් මිනිස්සු වගේම තමන්ගේ හැම දෙයක්ම කරගන්න පුළුවන් විදියට තම වටපිටාව වෙනස් කරගන්නවා. අද ඔහු තමයි Life Without Limbs කියන ආයතනයේ හිමිකරුවා. ලෝකේ රටවල් 70කට වැඩි ප්‍රමාණයක සංචාරය කරන නික් අලුත් විදියට හිතන්න, ජීවිතේ වෙනස් විදියට දකින්න, අභියෝග ජය ගන්න විදියට මිනිස්සු මිලියන ගණනක් අභිප්‍රේරණය කරපු තියුණු අභිප්‍රේරකයෙක්. ආදරණීය දරුවන් 4 දෙනෙක්ගේ පියෙක්, ලෝක ප්‍රසිද්ධ කතුවරයෙක්. එහෙම බැලුවම ඔබට මොනවද නැත්තේ? ඔබේ ජීවිතේ වෙලාව තවම ඇවිල්ලා නැහැ කියලා නවත්වන්න එපා. මට පුළුවන් කියන විශ්වාසය ඔබේ හිත තුළ පළපදියම් කරගන්න. සෑම පරාජයක්ම පාඩමක් ලෙස තබා ගන්න. හැම මොහොතක්ම අරමුණට ලං වෙන්න හිතන්න. මොන පීඩනයාවත් කවුරු කොහොම කිව්වත් ඔබ සෑහීමකට පත් වෙනකන් අත්හරින්න එපා. මොකද ලෝකේ වටිනම දියමන්ති බිහි වෙන්නේ ලොකු පීඩනයකට ලක් වුණාට පස්සේ. ජයග්‍රහණය කියන සිතුවිල්ල ඔබේ DNA එක කරගන්න. මට දිනන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. දිනනවා කියලා විතරක්ම හිතන්න. ඔබ දිනනව ස්ථිරයි. අලුත් ඉරක් පායනවා නියතයි.